මේ බ්ලැක් පොක් කරි එක සඳහා මම ඌරු මස් ග්‍රෑම් 650ක් ගන්නවා මෙතන. ඊට පස්සේ පොඩි පෑන් එකක් ලිපේ තියලා ඒකට මම මිරිස් කුරු තේ හැන්දක් දාගන්නවා. ඒකට මම අමුතුන පහ තේ හැඳි දෙකකුත් මේ විදිහට එකතු කරගන්නවා. මේක පෑන් එකේ තියලා මේ හොඳින් ෆ්‍රයි කරගන්නවා. තුන පහ මිරිස් කුරු මිශ්‍රණය මේ විදිහට පාට වෙනස් වෙනකම් බැලුණාට පස්සේ මම ලිපෙන් අයින් කරගන්නවා. දැන් මම භාජනයක් ලිපේ තියලා මේකට පොක් ටික එකතු කරගන්න යන්නේ. ඒකට මම කලින් බෙදගත්ත අමුතුන පහ මිරිස් කුඩු මිශ්‍රණය එකතු කරනවා. ඒක හොඳින් දැන් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ මම මේකට බෙදපු තුන පහ තේ හැඳි දෙකක් එකතු කරනවා. දැන් මම මේකට ඊට පස්සේ මම මේකට ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් විතර එකතු කරනවා. ඔයාලා මේ බලලා සැර අනුව කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. ඒත් එක්කම මම මේකට මේ වගේ පොඩි ගොරක් කෑල්ලක් එකතු කරගන්නවා. ඒ වගේම මම මේකට කබලේ පොඩ්ඩක් බෙදලා ගත්ත එනසල් තුනකුයි කරාඹු නැටි තුනකුයි පොඩි කුරුඳු පොතු කෑල්ලකුයි එකතු කරගන්නවා. දැන් මම මේකට රස අනුව ලුණු එකතු කරගන්නවා. ඔයාලා මේ ප්‍රමාණයක් කියන්න බෑ. මෙතනදී රස බලලා ලුණු අවශ්‍ය ප්‍රමාණයක් එකතු කරගන්න. අවශ්‍ය තරමට. මේ සියල්ල හොඳින් මිශ්‍ර කරලා දැන් පියනකින් වහලා විනාඩි 20ක් විතර හොඳින් තැම්බෙන්න තියන්න. මේ වෙලාවේදී මම ඉඟුරු කුඩු එකතු කරගන්නේ. මම ළඟ තියෙන කුඩු තමයි ඉඟුරු. ඒ නිසා ඔයාලට පවුඩර් එක නැත්තම් මේ හොඳින් මේ පොඩියට කපාගත්ත ඉඟුරු මේ එකතු කරගන්නත් පුළුවන්. ඒ වගේම මගේ ළඟ මේ වෙලාවේ garlic powder එක තමයි තියෙන්නේ. ඔයාලට මේ වෙලාවේදී සුදු ලුණු කෑම පොඩියට කපාගෙන එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් තායි ඉඟුරු සුදු ලුණු දෙකම එකට තලාගෙන එකතු කරගන්නත් පුළුවන්. මම මේ වෙලාවේදී මේ garlic powder එක එකතු කරගන්නවා. ඒක හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ මම මේ වෙලාවේදී තමයි මේකට ලුණු එකතු කරන්නේ. මොකද මම තෙලට ලුණු සුදු ලුණු ඉඟුරු කිසි දෙයක් තෙල් දැම්මේ නෑ. මම මේ වතුරින් තමයි තැම්බෙන්නේ. මේක තෙල් වලට නෙවෙයි දැම්මේ මම. ඒ නිසා මේ වෙලාවේ මම ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ නැවතත් විනාඩි 10ක් පමණ හොඳින් තැම්බෙන්න වලහලා තියන්න. සම්පූර්ණ කාලය විනාඩි 35ක් විතර හොඳින් තැම්බෙන්න. විනාඩි 35ක් 40ක් හොඳින් තැම්බෙන්න වහලා තියන්න. දැන් පැය භාගයකට පස්සේ අපේ බ්ලැක් පොක් කරි එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මම මෙතෙන්ට පිටින් වතුර එකතු කරගත්තේ නෑ. ඔයාලට අවශ්‍ය නම් වතුර කප් එකක් විතර එකතු කරගන්න පුළුවන්. මම මේ මස් එකේ තිබ්බ වතුර වලින් තමයි මේක උයාගත්තේ. අපි තෙල් පොඩ්ඩක්වත් එකතු කරේ නෑ. ඒ උනාට තෙල් පැදිලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ විදිහට. ඉතින් මේ විදිහට උයාගන්න එතකොට හරිම රසට බ්ලැක් පොක් කරි එක හදාගන්න පුළුවන්. ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම like කරන්න, comment කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් අපි මෙහෙම යන සුබ දවසක්. ස්තුතියි වීඩියෝ එකත් එක්ක රැඳී සිටියකට.